අයිබෝවන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම අරගෙන ආවේ මේ රස්නේ දවස්වල අපිට හදලා බොන්න පුළුවන් පහසුවෙන් හදාගන්න පුළුවන් වර්ගයේ බීම එකක්. ඉතින් මේක රසයි ගුණයි දෙකම තියෙනවා. ඒ වගේම පහසුවෙන්ම හදාගන්නත් පුළුවන්. අපි බලමු මේක කොහොමද හදාගත්තේ කියලා. මම මෙන්න මේ විදියට කසකසට මේස හැන්දක් අරගෙන ඒකට වතුර කප් එකක් විතර දාලා ඒක පෙඟෙන්න පැත්තකින් තියලා තියෙනවා. වතුර භාජනයක් අරගෙන ඒකට මම ලුණු තේ හැඳි එකක් විතර දාගෙන හොඳට හොදලා ගනිපු පිපිඤ්ඤ ටික මේ ලුණු වතුර එකට දාලා අපහු හොඳට හොද ගන්නවා ලුණු වතුරෙන්. දැන් මම මේ පිපිඤ්ඤ ටික පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. පුංචි කෑලි වලට කපා ගනිපු පිපිඤ්ඤ ටික මම බ්ලෙන්ඩර් එකට දා ගන්නවා. ඒකටම මම මිංචි කොළ ටිකක් එකතු කර ගන්නවා. මෙතන ගොඩක් මිංචි කොළ නැහැ. මිංචි ඉති 5ක 6ක විතර මිංචි කොළ තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ ඉති 5ක් තමයි මම ගත්තේ. දැන් මම මේකට දෙහි ගෙඩියක යුෂ එකතු කර ගන්නවා. ඒ එක්කම සාමාන්‍ය ප්‍රමාණයේ ඉඟුරු කෑල්ලකුත් මේකට එකතු කරගෙන මේ ටික හොඳට පේස්ට් එකක් වෙනකම්ම අඹර ගන්නවා. දැන් මම මේකට තව වතුර කප් 3ක් විතර එකතු කර ගන්නවා. වතුර ටික එකතු කරගෙන මේක හොඳට කවලම් කරලා මම මේ ටික ඔක්කොම පෙනීරයකින් මේ විදියට පෙරා ගන්නවා. මේක පෙරාගත්තේ නැති වුණත් බොන්න පුළුවන්. හැබැයි ඉතින් අපි බීම එකක් හදාගන්න නිසා මේක පෙරා ගන්නවා නම් හොඳයි. නැත්තම් මේ කෑලි හැපෙනවනේ. මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි මට අයින් කරන්න ඉතුරුනේ. දැන් මම මේකට මීපැණි කප් කාලක් එකතු කර ගන්නවා. ටිකක් පැණි රසට වැඩියෙන් කැමති කෙනෙකුට මීපැණි මීට වඩා ටිකක් වැඩිපුර එකතු කර ගන්න පුළුවන්. මම මේකට අපි පෙඟෙන්න තියුව කසකස ඇට ටික එහෙම නැත්නම් බැසිල් ඇට ටික එකතු කරගෙන ලුණු තේ හැඳි භාගයක් විතරත් එකතු කරගෙන එනසාල් කුඩු තේ හැඳි අටෙන් එකක් එකතු කරගෙන කවලම් කර ගන්නවා. හොඳට මීපැණි ටික මේකත් එක්ක මිශ්‍ර වෙනකම්ම මේකට අපිට තව වතුර එකතු කරගන්න පුළුවන්. අපි එකතු කරගත්ත ප්‍රමාණයෙන්ම වුණත් ඒ වුණාට ඉතින් මේක වැඩිපුර ටිකක් හොඳට සීතලට පෙවෙන්න ඕන නිසා ඇඟ සිසිල් වෙන්න මේ ගානට මම හදාගත්තේ. දැන් මම මේකට අයිස් කැට ටිකකුත් එකතු කරගෙන මේක කවලම් කරනවා. දැන් අපේ බීම එක හරි. ඇත්තටම මේක හරිම රසයි. මේකේ තියෙන ගුණයත් එක්ක මේ වගේ රසට මේ විදියට බීම එකක් හදාගෙන බොන්න පුළුවන් නම් ඉතින් ගොඩක් වටිනවනේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලා මටත් කියන්න. අදත් මාව බලාගෙන හිටියට බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්නම් ආයෙත් දවසක මේ වගේ තවත් රෙසිපියක් සමගින් හමු වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්.